ඔයාට වැදගත් වෙන තවත් වීඩියෝ එකකට ආයිබෝවන් කියලා පිළිගන්නවා. මගේ channel එකේ videos පළවෙනි පාරට බලන කෙනෙක් නම් channel එක ගැන පොඩි introduction එකක් දෙන්නම්. මගේ channel එකෙන් කරන්නේ ඔයාගේ financial පැත්තට ගොඩක් වැදගත් වෙන දේවල්. banking facilities වල updates, ඒ වගේම market එකේ වෙන දේවල් වල updates තමයි මම ඔයාලට අරගෙන ඉන්නේ. එහෙනම් channel එක subscribe කරලා notification enable කරලාම තියාගන්න. අපේ WhatsApp group එකේ ප්‍රශ්නයක් ඇහුවොත් ගොඩක් කට්ටිය අහන්නේ loan එකක් ගැන විස්තරයක්. ඔයා loan එකක් ගත්තොත් bank එකට interest එකක් monthly ගෙවාගෙන යන්න වෙනවා. හැබැයි අපි අද කතා වෙන විදිහට ඔයාගේ අනාගතය ගැන ප්ලෑන් කරගත්තොත් එහෙම ලෝන් එකකට යන්න තියෙන අවශ්‍යතාවය අඩු වෙනවා. රයිට්, වීඩියෝ එකට යන්න කලින් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා මාසෙකට හරියටම ගාණ අනිවාර්යයෙන්ම ඉතුරු කරනවා නම් කමෙන්ට් බොක්ස් එකේ yes කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙම කරන්නේ නැති කෙනෙක් නම් no කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අන්නේ no කියලා කමෙන්ට් කරන කට්ටියට ස්පෙෂල් වීඩියෝ එකක් මේක. ඒ වගේ යාළුවොත් ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් එයාලටත් ෂෙයා කරන්න. එයාලටත් අනිවාර්යයෙන්ම මේක වැදගත් වෙයි. ඒ වගේම ඔයාට මාසපතා ඉතුරු කරන්නත් මේක හොඳ මොටිවේෂන් එකක් වෙයි. ඔයා thumbnail එකේ දැක්ක විදිහට අවුරුදු 2කින් කොහොමද ලක්ෂ 10ක් ඉතුරු කරගන්නේ කියන එක තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ වැඩේට මම බැංකු 3ක් ගන්නවා. ඒ කියන්නේ NDB බැංකුව, NTB බැංකුව, ඒ වගේම ඔයාලා හැමෝම දන්න කමර්ෂල් බැංකුව. NDB බැංක් එකේ තියෙනවා සේවිංස් ප්ලෑන් කියලා account එකක්, NTB බැංක් එකේ තියෙනවා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් කියලා account එකක්. ඒ වගේම කමර්ෂල් බැංක් එකේ තියෙන මිලියන කියලා account එකක්. ඔයාලා මේවා අහලත් ඇති. එතකොට මේ තුනෙන් ඔයාට වැඩිම ප්‍රතිලාභ දෙන්නේ මොන account එකද කියලා තමයි අපි අද කතා කරන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේකේ තියෙන terms and condition ටික මම අන්තිමටම ඔයාලට කියනවා. මොකද ඒ ටික දන්නේ නැතුව ඔයාලා ඉතුරු කරන්න යන්න එපා මේ වගේ accounts වල. අපි මුලින්ම NDB bank එකේ savings plan account එක ගත්තොත් එහෙම අවුරුදු 2කින් 1 million ඉතුරු කරගන්න ඔයා මාසෙකට දාන්න ඕනේ 38509ක්. එතකොට ඔයා දාන සම්පූර්ණ මුදල තමයි 9,24,216ක්. ඒකට පොලි විදිහට ඔයාට දෙනවා 75784ක්. එතකොට ඔයා දාන මුදලයි පොලියයි දෙකම එකතු වෙලා තමයි ඔයාට අවුරුදු 2කින් 1 million ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම NDB bank එකේ පොලිය වෙන්නේ 7.5යි. ඔයා NTB bank එකේ 1 million ඉතුරු කරනවා නම් මාසෙකට දාන්න ඕනේ 38305යි. එයාලගේ රේට් එක වෙන්නේ 108ක්. එතකොට අවුරුදු 2කට ඔයා අතින් දානවා 9,19,320ක්. එතකොට බැංක් එකෙන් පොලිය විදිහට ඔයාට හම්බෙනවා 80680ක් හරියටම. NDB bank එකට වඩා NTB bank එකේ පොලිය ටිකක් වැඩි ඇත්තටම. කමර්ෂල් බැංක් එකේ ඉන්ට්‍රස්ට් රේට් එක තමයි හොඳම රේට් එක. ඒක කියන්න කලින් මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මගේ වීඩියෝස් ගොඩක් බලන්නේ අවුරුදු 25 35 අතර කට්ටිය. එතකොට ලංකාවේ ඉන්න වර්ක් ෆෝස් එකට අදාළ කට්ටිය. එතකොට ඔයාගේ අතට ආදායමක් එනවා. ඒ ආදායමෙන් කීයකට ඉතුරු කරන්න හිතාගෙන ඉන්නව නම් ඔයා කරන්න ඕනේ ඔයා වියදම් කරන්න කලින් ඉතුරු කරලා ඉන්න ඕනේ. නැත්තම් කවදාවත් වියදම් කරලා ඉතුරු කරන්න හිටියොත් ඉතුරු කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා ඔන්න ඔය ට්‍රික් එකක් යූස් කරලා බලන්න. කමර්ෂල් බැංක් එක තමයි මේ බැංක් තුනෙන් ඔයාට හොඳම ඔෆර් එකක් දෙන්නේ. රුපියල් 37540ක් තමයි යාලගේ මාසික වාරිකය වෙන්නේ. ඒ වගේ වාරික 24ක් ඔයා දාන්න ඕනේ. එතකොට ඔයා සම්පූර්ණයෙන් ඉතුරු කරන්නේ රුපියල් 9,960ක්. ඔයාට පොලි විදිහට හරියටම හම්බෙන 99,040ක්. එතකොට කමර්ෂල් බැංක් එකෙන් 10% ඔෆර් කරන ඔයාට මේ දවස්වල හොඳ රේට් එකක් ඇත්තටම. එතකොට මේ accounts තුනෙන් ඔයාට වැඩිම benefit එකක් දෙන්නේ කමර්ෂල් බැංක් එකේ මිලියන් account එක. මම කිව්වා වගේ දැන් තමයි ඔයාලට වැදගත්ම දේ කියන්නේ මේ accounts වල තියෙන terms and condition මොනවද කියලා. ඔයාට මේ ඔෆර් කරන රේට් එක අවුරුදු 2ක් යනකම් වෙනස් වෙන්නේ නැහැ. ඒක ෆික්ස් රේට් එකක්. ඒ වගේම ඔයා මේ ඉතුරු කරන සල්ලි අදාළ කාල සීමාවට කලින් ගන්න යනවා නම් අනිවාර්යෙන් ඔයාට හම්බෙන්නේ ඉතිරි කිරීමේ ගිණුමේ පොලිය විතරයි. අනිත් දේ තමයි මේ රේට්ස් වෙනස් වෙන්න පුළුවන්. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් thank you හැමෝටම.